මේ දවස්වල ආයෙත් වෛරල් වෙලා තියෙන නාමල් රාජපක්ෂගේ කෙරුවාවක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. පොහොට්ටුවේ ආණ්ඩුව තියෙන කාලේ මහින්ද රාජපක්ෂගේ පුත්‍ර රත්නය නාමල් රාජපක්ෂ සිතු අයුරින් බලය භාවිතා කරමින් සිදු කෙරූ ජඩ කපට කම් ගැන බොහෝ කරුණු මේ වන විටත් අනාවරණය වී තිබෙනවා. ඒ අතරින් බොහෝ දෙනෙක් නොදත් නමුත් කතා කළ යුතු කතාවක් පිළිබඳව මුහුණු පොතේ පළවී තිබුණා. මුහුණු පොතෙන් උපුටාගත් එම කතාවේ උපුටා ගැනීමයි මේ. ඇගේ නම නිත්‍යා සීනානි සමරනායක. ඇය කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළා. ඇගෙන් අමතර වැඩ ගැනීමට සිදු නාමල් රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ගැනීමට අවශ්‍ය පියවර ගත්තා. ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස 2010 ජුනි 23 වන දින ඇයට පත්වීමක් ලබා දුන්නා. නියම කළ මාසික වැටුප රුපියල් 35000. ඊට අමතරව ඉන්ධන දීමනාව ලෙසද රුපියල් 22680ක්ද ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 30000ක්ද ඇයට මාසකට ගෙවනු ලැබුවා. අලුත් රැකියාවෙන් සමරනායක මෙනෙවිය මාසකට ලැබූ මුළු මුදල රුපියල් 80680ක්. ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන සෙවීමට පත් කරනු ලැබූ වැලියමුණ කමිටුව මේ සම්බන්ධයෙන් සේනානි සමරනායකගෙන් ප්‍රශ්න කරනු ලැබුවා. අසන ලද ඇතැම් ප්‍රශ්නවලට ඇය පිළිතුරු දුන්නේ මේ විදිහටයි. ඇය අරලියගහ මන්දිරයේ සිට කළ ව්‍යාපෘති මොනවදයි ඇය නොදනී. ඇයව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිට අරලියගහ මන්දිරයට නිදහස් කෙරුණේ නාමල් රාජපක්ෂගේ උවමනාවටයි. අරලියගහ මන්දිරයේ වූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇය සමග සේවය කළ අනෙක් අයගේ නම් ඇයට මතක් කරගත නොහැකි. මතක තිබෙන්නේ දීපා ලියනගේ මිය පමණයි. ඇය සේවය කරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නොවේ, අරලියගහ මන්දිරයේ. එහෙත් ඇය සේවය කළ කාර්යාලයේ තිබුණේ අරලියගහ මන්දිරයේ හරියටම කොතනදයි කීමට ඇයට නොහැකි වී තිබෙනවා. ඇය කීවී අරලියගහ මන්දිරයේ කිසියම් තැනක එය තිබුණු බවයි. කාර්යාලයට පැමිණීමට සහ පිටවීමට තහවුරු කිරීම සඳහා අත්සන් කිරීමට පොතක් තිබුණේ නැහැ. ඇයට ඉන්ධන දීමනාවක් සහ ප්‍රවාහන දීමනාවක් සැපයූ නමුත් නාමල් රාජපක්ෂ විසින් ප්‍රවාහනය සැපයූ බැවින් එම මුදල් ඇය වැය කළේ ඇයගේ පුද්ගලික උවමනා එපාකම් සඳහායි. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඇය නිදහස් කරනු ලැබුවද ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නොකඩවා ඇයට සම්පූර්ණ වැටුප සහ ඵලදායිතා දීමනාවෙන් 50%ක්ද ගෙවනු ලැබුණා. ඒ අනුව ඇය මාසකට ගුවන් සේවයෙන් ලැබූ මාසික වැටුප දල වශයෙන් රුපියල් 70500ක් වුණා. දෙපැත්තෙන්ම ඇය ලැබූ මාසික ආදායම රුපියල් 1,58,000ක් වුණා. අරලියගහ මන්දිරයේ ඇය පූර්ණ කාලීනව සේවය කරන අතරතුර 2014 මාර්තු 27 දින ගුවන් සේවිකා තනතුරේ උසස් වීමක්ද ඇයට ලබා දී තිබෙනවා. 2015 ජනවාරි 9 වන දින මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුර අහිමි වන තුරුම අරලියගහ මන්දිරයේ ඇය සේවය කර තිබෙන අතර ඊට දුන 3කට පසුව ඇය යළිත් පරණ රැකියාවටම ගොස් තිබෙනවා. ඇය අරලියගහ මන්දිරයේ සේවය කරන කාලය තුලදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇයට වැටුප් සහ දීමනා ලෙස ගෙවා තිබෙන මුළු මුදල රුපියල් 41,33,622ක්. ඊය රජයට අයත් සමාගම් වලට අදාළ චක්‍රලේඛ අංක 33 උල්ලංඝනය කිරීමක් ලෙස වැලියමුණ වාර්තාව සඳහන් කර තිබෙනවා. එබැවින් මෙය සාපරාධී ක්‍රියාවක් බව සඳහන් කරන කමිටුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුයයි කියා තිබෙනවා. සීනානි මෙනෙවියගේ කතාන්දරය එතනින් අවසන් වන්නේ නැහැ. වැලියමුණ වාර්තාවෙන් අවුරුද්දකට පසු ඇය අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පෙර සඳහන් හේතු උඩ නෙවෙයි. නාමල් රාජපක්ෂට අයත් සමාගම් දෙක වූ NR Consultation Private Limited සහ
ගවාස් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් හි අධ්‍යක්ෂකාවක ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 45ක කළු සල්ලි සිදු කිරීමට ඇය සම්බන්ධ වූ බවට චෝදනා කරමි. හොඳයි ඉතින් සමාජ මාධ්‍ය තුල මේ දවස්වල ආයෙත් රාජපක්ෂලාගේ හොරකම් ගැන වෛරල් වෙලා තියෙන මේ වගේ වෙලාවක මෙවැනි සිද්ධි වලට කොයි විදියට දඬුවම් අදාළ පුද්ගලයන්ට සහ ඔවුන්ව සම්බන්ධ කරගත්ත පුද්ගලයන්ට හම්බ වෙයිද කියලා ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපි channel එක subscribe කරන්න එපා. ස්තුතියි.